ඔව් ඇත්ත වශයෙන්ම මේක ඇත්තටම අද මධ්‍යාහ්න වෙලාවේ තමයි මහරජතුමා මේ ප්‍රකාශය කරොත් හොඳයි කියන එක මට අවධාරණය කරලා තිබ්බේ. ඉතින් නමුත් ඒ වෙලාවේ තිබ්බ පොඩි තාක්ෂණික ගැටලුවක් නිසා ඒක ගැටලුවක්මත් නෙමෙයි. මොකද ඒ වෙලාවේ මේ ආකාරයෙන් පටිගත කිරීමට නොහැකියාවක් සිදු වෙලා තිබුණා. ඉතින් ඒ අවස්ථාවේ ඇතිවෙච්ච අඩුව පිරවීමක් විදිහට තමයි මේක මේ මොහොතේ ඉදිරිපත් කරන්නේ. මොකද මේ සුවහසක් කාන්තා ප්‍රජාව වෙනුවෙන් මේක කිව්වේ නැත්තම් විශාල වශයෙන්ම මහරජතුමාගේ මොකද්ද ඒකට කියන්නේ මේ චින්තනයට බාධාවක් වෙයි කියන එක තමයි එතුමා අවධාරණය කළා හිටියේ මධ්‍යාහ්න මොහොතේ අද මධ්‍යාහ්න වෙලාවේ. ඉතින් මේ සිතුවිල්ල ඇත්ත වශයෙන්ම කියනනම් බාල ළමා තරුණ මහලු හැම කාන්තාවකටම දැන් එදා සිට ඒ කියන්නේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට ඉඳලා ඉවරලා දැන් ඇති වෙලා තියෙන සුපිරි තත්ත්වයට රටපත් වීම සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරපු සියලුම ඒ කාන්තා ප්‍රජාවට ගෞරවයක් පිණිස ඇත්තටම මේක ප්‍රකාශ කරන්න ගියා. මොකද දැන් ඒ කාලය ඇතුළත ගත්තොත් එහෙම දැන් අවුරුදු 50ට වැඩි අය, අවුරුදු 60ට වැඩි අය, 70ට වැඩි අය, 80ට වැඩි අය ඒ අයගෙන් තමයි මේ රටට විශාල වශයෙන්ම මෙතරම් දියුණුවක කරා යන්න ඒගොල්ලන්ගේ දැනුම නිසා තමයි මෙච්චර දියුණුවක් අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ මෙච්චර කාලයක් ගිහිල්ලත්. ඉතින් 50 ඒතකොට එතනින් අඩු කට්ටිය සම්බන්ධයෙන් ඉතින් වැඩිපුර කතා කරලා වැඩක් නැහැ. මොකද තාමත් ඒ අය වැඩිහිටි කාන්තාවන්ගේ මට්ටමකට පරිවර්තනය වෙලා නැති නිසා ඉතින් එතන පොඩි අඩුපාඩුවක් ඇති වෙයි කියලා මහරජතුමාට කල්පනා වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ඉතින් ඒ කාලය තුර මේ රට වෙනුවෙන් කර මෙහෙවරට උපහාරයක් පිණිස මේක